අරමුණ බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ තුලදී කියන්නේ අකෝ 28යි 224 සංවර්ධනය සඳහා sannivedanaya කියන කාරණේ තුලදී අපි මූලිකවම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් අපිට වැදගත් වෙනවා. මේකෝ 28යි 224 කියන ප්‍රශ්න පත්‍රයේ සංවර්ධනය සඳහා වූ sannivedanaya මෙතනදී ඔබගෙන් මූලික වශයෙන් මේ ප්‍රශ්න පත්‍රයේ තුලදී එක පැත්තකින් සංවර්ධන ක්‍රියාවලිය ගැන අනිත් පැත්තේ සංවර්ධනයේ ආයතනික ව්‍යුහය ගැන අනිත් පැත්තේ සංවර්ධන ක්‍රියාවලිය තුල ජනමාධ්‍ය භාවිතය පිළිබඳව සහ වර්තමාන සංවර්ධන උපනදීන් ගැටලු වැනි කාරණා තමයි මේ ප්‍රශ්න පත්‍රයේ තුලදී ඔබගේ පසුගිය ප්‍රශ්න පත්‍ර දිහා විමසීමේදී අදාළ ප්‍රශ්න පත්‍ර තන්වාචාරවරු ආචාර්යවරියන් විසින් අවධානය යොමු කරලා තියෙනවා. කෙසේ නමුත් මේ ප්‍රශ්න පත්‍රයේ තුලදී ඒ විෂයට අනුබද්ධ වූ කරිකියුලම් එක නැත්නම් විෂය නිර්දේශය පදනම් කොටගෙන මේ දැනුම පරිසාධනය කළ යුතු මට්ටමක නැත්නම් දැනුම අවබෝධ කරගත යුතු මට්ටමක තිබිය යුතු කාරණා කිහිපයක් කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. ඒතකොට දැන් මේ කාරණා පිළිබඳව මූලිකව අපි අවධානය යොමු කරොත් අපිට කිසිදු ගැටලුවකින් තොරව මේ ප්‍රශ්න පත්‍රයේට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? right. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ තුලදී අපි අවධානය යොමු කරන කරුණු අතර පළවෙනි කාරණා විදිහට මම ඔයගොල්ලොත් එක්ක අවධානය යොමු කරන්න කැමතියි. දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් ආවි බොහෝ විට සංවර්ධනයේ පිළිබඳව තියෙන නිර්වචන පිළිබඳව. සංවර්ධනය කියන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව තියෙන නිර්වචන පිළිබඳව ඔබගෙන් ප්‍රශ්නයක් වුන් අසාවි. දැන් එතනදී කෙලින්ම ඍජු විදියටම සංවර්ධනය යනු කුමක්ද කියලා අහන්නේ නැහැ. ඒකේ විද්‍යාඥයෙක් විසින් හෝ විද්වතෙක් විසින් හෝ එහෙම නැත්නම් sannivedana ක්‍රියාවලියේ යම් අර්ථකථනයක් පදනම් කොටගෙන හෝ ඔවුන් යම් උපමානයක් නැත්නම් විග්‍රහයක් ඔබට ලබා දීලා ඒ ඔස්සේ ඔබෙන් ප්‍රශ්න කරાવી සංවර්ධනය කියන්නේ කුමක්ද කියන කාරණේ. දැන් උදාහරණයක් විදියට කිව්වොත් මම ඔබට ලබා දුන්නා අනුමාන ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍රයේ තුලදී අපි පැහැදිලි කරා සංවර්ධනය යනු බහුමානීය ක්‍රියාවලියකි නිදර්ශන ඇසුරෙන් සාකච්ඡා කරා. දැන් අනේ මේ වගේ සංවර්ධනයේ පිළිබඳව මහාචාර්ය විල්බර් ශාමු ඩැනියල් ලර්නර් එහෙම නැත්නම් තව වෙනත් මහත්මා ගාන්ධි නේද වෙනත් විද්වතෙකු විසින් ඉදිරිපත් කරන ලද නිර්වචනයක් පදනම් කොටගෙන හෝ එසේත් නැතිනම් සංවර්ධන ක්‍රියාවලියේ අන්තර්ගත ලක්ෂණයක් පදනම් කොටගෙන ඔබේ ප්‍රශ්නයක් අසාවි. ඒ ප්‍රශ්නය තුලදී වුන් අසන්නේ සංවර්ධනය කියන්නේ කුමක්ද කියන කාරණේ. ඒ කියන්නේ ඔබ මේ ප්‍රශ්න පත්‍රයේදී පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලිවීමට නම් අනිවාර්යයෙන්ම සංවර්ධනයේ යනු කුමක්ද කියන එක පිළිබඳව තියෙන නිර්වචන පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. සංවර්ධනය කියන්නේ කුමක්ද කියන කාරණේ පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන හඳුනා ගැනීම ඉතා වැදගත්. එතකොට දැන් මේ හඳුනා ගැනීම තුලදී නැත්නම් මේ පැහැදිලි කර ගැනීම තුලදී ඉතා වැදගත්ම කාරණය තමයි දරුවනේ දැන් ඔවුන් අපිට ලබා දෙන්නේ යම් නිර්වචනයක් නම් ඒ නිර්වචනයේ අන්තර්ගතයට ඒ නිර්වචනය හරහා sannivedanaya කියන්නේ කුමක්ද කියන කාරණේ පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන අර්ථකථනයට සමානව යන නිර්වචන ඔබ විසින් හඳුනාගෙන ඒ නිර්වචන ඇසුරෙන් අසනු ලබන ප්‍රශ්නට පැහැදිලි ලෙස පිළිතුරු ලබා දී යුතුයි. මම දැන් කියපු කාරණය ඔබ නිවැරදිව තේරුම් ගන්න ඇතයි කියලා මම උපකල්පනය කරනවා. හරිද? දැන් අපි සංවර්ධනය කියන එක බහුමානීය සංකල්පයක් විදිහට විග්‍රහ කරනකොට අපි හඳුනා ගන්නා දෙයක් තමයි සංවර්ධනය කියන්නේ සමාජ ක්‍රියාවලියක් තුල ගොඩනැගෙන දෙයක්. ඒක අපි මේ වර්තමාන සමාජය තුල දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගිච්ච සාකච්ඡා කරපු න්‍යායක් සහ ආයතනික රටාවක් ගොඩනැගුණු
ක්‍රියාවලියක් විදිහට විෂයානුබද්ධව ඉගෙන ගත්තට මේකේ ආරම්භය මානව වංශ කතාවේ මූලාරම්භයේ තෙක් දිවෙනවා. එතකොට මේකේ එක්තරා අපි මානව ජීවිතයේ හැරඹීම, ශිෂ්ටාචාර සම්පන්න වීම, ඊළඟට කාර්මික විප්ලවයෙන් පසු ඇතිවෙච්ච පශ්චාත් කාර්මික අවදි සහ නූතන ලෝකයේ තුල මේ සංවර්ධනය කියන දේ න්‍යායාත්මක කාරණා ක්‍රියාකාරීත්වය අවධානය යොමු කරනු ලබන කරුණු යන ආදී සියල්ලම වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස තුළ මේක බොහෝ දෙනෙකු ආර්ථික විද්‍යානුකූල දෘෂ්ටි කෝණයකින් අර්ථකථනය කරන්න උත්සාහ ගත්තා. නැත්නම් මේක මූලිකව ආර්ථිකය පදනම් කරගත්ත ක්‍රියාවලියක් විදිහට පැහැදිලි කිරීමට උත්සාහ ගත්තා. පසු කාලීනව මෙම සංකල්පයේ බොහෝ දෙනෙක් පැහැදිලි කරනවා. නැත්නම් පසු කාලීනව මේ සංකල්පය බොහෝ දෙනෙක් විස්තර කරනවා. මේක සමාජ ක්‍රියාවලියක්. ඒ නිසා සමාජ ආර්ථික දේශපාලනික සදාචාරාත්මක සංස්කෘතික යන සකල විද අංශයන්ගේ සිදුවෙන වර්ධනයක් විදිහට. ඒ නිසා දැන් මෙන්න මේ කියන පැහැදිලිව ඔබ තේරුම් ගන්න පළවෙනි ප්‍රශ්නේ ඔබෙන් ආන්නේ නිර්වචන. එතකොට මේ නිර්වචන තුලින් ඔබ පැහැදිලි කිරීමට දැන් නිර්වචන ඉදිරිපත් කළ යුතු මානයක් ඔවුන් ඔබට ලබා දෙනවා. මේ මානය තුල මේ මානයට අදාළ වෙන නිර්වචන 5ක් 6ක් ඔබ තෝරාගෙන ඒ හරහා අසනු ලබන ප්‍රශ්නෙට උත්තරයක් ලබා දී යුතුයි. දැන් එතනදී පොදුවේ අපි තව කාරණු කිහිපයක් දැනගත යුතුයි. ඒ එක කාරණාවක් තමයි දරුවනේ මේ නිර්වචන පිළිබඳව අපි සාකච්ඡා කරනකොට නැත්නම් මේ නිර්වචන සාමාන්‍යයෙන් මේ නිර්වචන පිළිබඳව අපි අවධානය මේ යොමු කරනකොට මෙතන එක පැත්තකින් අපිට නිර්වචන පමණක්ම නෙවෙයි අනිත් පැත්තෙන් මේ නිර්වචන හරහා අර්ථකථනය කරන සංවර්ධනය කියන ක්‍රියාදාමය නැත්නම් මේ සංවර්ධනය කියන්නේ කුමක්ද කියන කාරණේ පිළිබඳව ඔවුන් විසින් ඉදිරිපත් කරන ලබන පැහැදිලි කිරීම ඒ අර්ථකථනය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ විතරම නෙවෙයි සංවර්ධන ක්‍රියාවලියට අයත් දේවල් සංවර්ධන ක්‍රියාදාමයේ තුල සංවර්ධනයේ අරමුණු සංවර්ධනයේ කාර්යභාරය මෙන්න මෙවැනි කාරණා පිළිබඳවද ඔබ දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා. ඒතර සංවර්ධනය ගැන කතා කරනකොට ප්‍රථමයෙන්ම මේකේ සාමාන්‍යයෙන් අර්ථකථන ඔබට දැනෙන විදිහට සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා මේක සංකල්පයක් ලෙස ව්‍යාප්ත වූ ආකාරය සරලව පැහැදිලි කළා. අපි මේකේ වචනාර්ථය පැහැදිලි කරනවා. ඒ කියන්නේ සංවර්ධනය කියන එකේ වචනාර්ථයක පැත්තකින් අපි ඩෙවලොප්මන්ට් කියන සංකල්පය තුල සාකච්ඡා කරන ඉංග්‍රීසි භාෂාව. අනිත් පැත්තෙන් සංවර්ධනය කියන වචනය තුල මේ සංකල්පය පැහැදිලි කරනවා. වැඩිම වර්ධනය මෙන්න මේ කියන කාරණාත් එක්ක සංවර්ධනය කියන සංකල්පය ගොඩනගෙනවා කියන කාරණය වචනාර්ථයත් එක්ක පැහැදිලි කරනවා. ඊට පස්සේ තමයි සංවර්ධනය කියන එක බහුමානීය සංකල්පයක් කියලා කියන්නේ විවිධ විෂය පතයන් තුළ විවිධ මේක සමාජ ක්‍රියාවලියක් නිසා මේක විවිධ දෘශ්‍ය කෝණයන් වලින් පැහැදිලි කරන්න පුළුවන් කියලා ඔවුන් ලබා දෙන නිර්වචනය දීලා තියෙනවා. මේ නිර්වචනය මුලින් විස්තර කළා. ඊට සමාන විදියට හඳුනාගත හැකි නිර්වචන හරහා ඔවුන් ඉදිරිපත් කළා තියෙන මතය පැහැදිලි කිරීමට අපි උත්සාහ ගන්නවා. ඕනෝක තමයි අපි පළවෙනි ප්‍රශ්න විදියට අපි හඳුනාගන්නේ සංවර්ධනය කියන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව හඳුනා ගැනීම. හරිද? ඒක තමයි අපි උපකල්පනය කරන්නේ මේ ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රය තුළ එක අංශයක් විදිහට තිබීමට අවස්ථාවක් තිබෙන එක පැදගට කියන අනුමාන ප්‍රශ්නයක් විදිහට. ඊළඟට අපි මෙතනදී දෙවෙනි ප්‍රශ්නයේ විදිහට හඳුනා ගන්නවා සංවර්ධන sannivedanaya කියන කාරණා. එතකොට සංවර්ධන sannivedanaya පිළිබඳව මෙතනදී සමහරලාට ඔයගොල්ලන්ට කෙටි සටහනක් විදිහට සංවර්ධන sannivedanaya යන්න හරි යනු කියන කාරණේ ගැන අවධානයක් යොමු කරනවා වගේම මෙතනදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දරුවනේ සංවර්ධන sannivedanaya යන්න පහදා ඒ කියන්නේ ඊ කාරණය අර්ථකථනය කරමින් සංවර්ධන sannivedanaya අරමුණු සහ කාර්යභාරය කුමක්ද කියන එක
බටහිර වියතුන් එක්ක බද්ධ කරපු ප්‍රශ්න. ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ සංවර්ධන sannivedanaye අරමුණු හෝ කාර්යද අරමුණු කියලා වචනේ දෙන්න පුළුවන්. කාර්යභාරය කියන වචනේ දෙන්න පුළුවන්. ඒ වගේ වචනයක් දාලා ඒ පිළිබඳව බටහිර විද්වත් මතයක්. දැන් ඔයගොල්ලෝ න්‍යායාත්මකව මේ කාරණා ගැන කතා කරද්දී ඒක අපිට කියන්න පුළුවන් සංවර්ධනය පිළිබඳ බටහිර මතවාද. මහාචාර්ය Wilbur Sham, Daniel Lerner, Ethiel de Sola Pell, Lucian Fay ඊළඟට එවරට් සෙම්රෝජර් වගේම ලොස් බානෝ පෙරදිග ලොස් බානෝ සරසවිය නේරාඩේ කෙබ්‍රාන් මහාචාර්යවරිය මේ වගේ ආචාර්යවරුන් මහාචාර්යවරුන් පරේෂණ සහ අත්අදා බැලීම් පිළිබඳව සිදු කරන ලද විද්වත් කතිකාවන් උන්ගේ පරේෂණ කෘති උන්ගේ සහ වෙනත් උන්ගේ පරේෂණ පත්‍රිකා තුල උන් පැහැදිලි කරනවා රටක සංවර්ධන ක්‍රියාදාමයේ තුලදී ජනමාධ්‍ය භාවිතා කරන්නේ කොහොමද? සංවර්ධන sannivedana අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා. එතකොට මේ සංවර්ධන sannivedana අරමුණු සාක්ෂාත් කර සංවර්ධනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය භාවිතා කිරීම සම්බන්ධව තියෙන මේ බටහිර මතවාද ගැන ඔබට පැහැදිලිව ලියන්න වෙනවා මේ දෙවෙනි ප්‍රශ්න. එතෙන්දී විටක වුන් විල්බර් ෂාම් හෝ ඩැනියල් ලර්නර් වැනි විද්වතෙක් highlight කරයි. එහෙම නැත්නම් පොදුවේ මේ විද්වතුන් පිළිබඳව අදහස් දක්වන්න පුළුවන්. එතනදී ඔවුන් මතක තියාගන්න මේ බටහිර විද්වතුන් කවුද යන්න වගේ. ඔවුන්ගේ මූලික ජාතික සංවර්ධනය සහ ජාතික සංවර්ධනය උදෙසා ජනමාධ්‍ය භාවිතය කියන කාරණේ පිළිබඳව ඔවුන් අවධානය යොමු කරනවා කියන කාරණේ සහ ඒ විද්‍යාඥයා පිළිබඳව හැඳින්වීම සහ දැන් අපි මහාචාර්ය විල්බර් ෂාම් ගන්නවා නම් විල්බර් ෂාම් කියන්නේ කවුද? ඔහුගේ පරේෂණ ශ්‍රේෂ්ඨ කුමනාකාර රටවල් වලද ව්‍යාප්ත වුණේ ඔහු සංවර්ධන sannivedanaයේදී නැත්නම් විශේෂයෙන්ම ජාතික සංවර්ධනයේදී ජනමාධ්‍යයේ කාර්යභාරය විදියට මොනවද අර්ථකථනය කරේ මෙන්න මේ කියන කාරණා ඇතුළත් කළා තමයි දරුවනේ මේ ප්‍රශ්නට පිළිතුරු ලිවිය යුතු වන්නේ. දැන් එතෙන්දී සංවර්ධන sannivedanaye අරමුණු කාර්යභාරයන් උදෙසා කියන කාරණයට වචන දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංවර්ධන sannivedanaye භාවිතය පිළිබඳ නව න්‍යායන් කියන වචන තියෙන්න පුළුවන්. ඔය මොන කාරණේ සාකච්ඡා කරත් ඔයගොල්ලන්ගේ දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න අතර තී දෝලණය වෙයි මම හිතනවා. සාමාන්‍යයෙන් අපි කියපු දේවල් බොහෝට වැරදෙනවා අඩුයි. ඒ නිසා සංවර්ධනයේ පිළිබඳ බටහිර වියතුන් කවුද? මහාචාර්ය විල්බර් ෂාම්, ඩැනියල් ලර්නර්, එවරට් සෙම්රෝජර්, ඉතියල් ද සෝලා පැල්, ලූෂන් ෆයි, මීට අමතරව ලොස් බානෝස් සරසවියේ නේරාඩී කෙබ්‍රාල්. එතකොට දැන් මේ විද්වතුන්ගේ අදහස් ඉදිරිපත් කරනවා විතරක්ම නෙවෙයි, තව පසකින් මේ පිළිබඳව ලෝකයේ විවේචනක් තියෙනවා. ඇත්තටම බටහිර කේන්ද්‍රීය ජනමාධ්‍ය භාවිතයන් සහ මාධ්‍යකරණයේ තුලදී ඔවුන් බොහෝ විට අර නව යටත් විජිතවාදී විවේශයන් උදෙසා යම් ආන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම වැනි කාරණා සම්බන්ධව මේ විද්වතුන්ට යම් චෝදනා එල්ල කරනවා විශේෂයෙන්ම පෙරදිග සංවර්ධන sannivedanaye සහ සමාජ විචාරකයන්. මේ පිළිබඳවත් ඔබට යම් ආකාරයක දැනුමක් අවබෝධයක් තියෙනවා නම් ඒ පිළිබඳවද කාරණා පැහැදිලි කිරීම එක වඩාත් වැදගත් වෙනවා. හරිද? එහෙනම් එක පැත්තකින් සංවර්ධන sannivedanaye ගැන අපෙන් අහනවා. ඒ වගේම සංවර්ධනයේ පිළිබඳව ජනමාධ්‍ය භාවිතය බටහිර වියතුන්ගේ අදහස ඔබ අවබෝධ කරගත යුතුයි. ඉතින් බටහිර වියතුන්ගේ අදහස් එක්කම සංවර්ධනයේ පිළිබඳ පෙරදිග න්‍යායන් තුල සාකච්ඡා කරන ඔය ප්‍රජානනය සාරාංශීකරණය ක්‍රියාවට පරිවර්තනය කිරීම නැත්නම් ඔබට සාකච්ඡා කරන සංවර්ධනයේ පිළිබඳව චීන ආකෘතිය මේ ආකෘතිය පිළිබඳවත් ඔබ දැනුමක් අවබෝධයක් ලබා ගන්නතර ගැටලුවක් නැහැ. මොකද ඔය වගේ කාරණා කිරිසරහන් වලට එන්න තියෙන ඉඩකඩ අවස්ථාව ඒ කියන්නේ ඒකට අවස්ථාවක් තියෙනවා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ ඔබ තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. ඔබට මොන හරි මේ කාරණාවලදී යම් ගැටලුවක් තියෙනවා නම් මේ කතා කරනකොට ඒක නොතේරුම්කමක් හරි යම් ආකාරයක ප්‍රශ්න කිරීමක් තියෙනවා. ඔබට නිදහස තියෙනවා ඕනෝ දෙයක් ප්‍රශ්න කරන්න. හරිද? ඊළඟට තුන්වෙනි කාරණේදී මම අතුලට ලබා දීලා තියෙන ඇත්තම ඔයගොල්ලන්ගේ
ගෲප් වලට සහ පර්සනල් ෂෙයා කරලා ඇති. ඒ කාරණා තුළදී අපි තුන්වෙනුව සාකච්ඡා කරන්නේ දරුවනේ සංවර්ධන ක්‍රියාදාමයේ තුලදී ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව. මොකද රටක සංවර්ධන ක්‍රියාදාමයේ තුලදී අපි ස්තරයන් තුල ග්‍රාමීය සංවර්ධනය, ප්‍රජා සංවර්ධනය, ජාතික මට්ටමේ සංවර්ධන, අන්තර්ජාතික සංවර්ධන ව්‍යවහාරයන් මේ සමස්ත කාරණා පිළිබඳව සාකච්ඡා කළ යුතුයි, අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම තුන්වෙනි ලෝකයේ රාජ්‍යයන් තුල වගේම සංවර්ධිත රටවල් වල පවා සංවර්ධන විද්වතුන් අර්ථකථනය කරන සහ අවධානය යොමු කරන ශේෂ්ත්‍රයක් තමයි ග්‍රාමීය සංවර්ධනය කියන එක. මොකද ග්‍රාමීය සංවර්ධනය කියන එකට අවධානය යොමු කළ යුතුයි. මොකද මේ සාමාන්‍ය සංවර්ධනයේ අවශ්‍යතාවයන්, අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමේදී ඉතා වැදගත් කොටසක් තමයි මේ ග්‍රාමීය ප්‍රජාව කියන එක. එක පැත්තකින් ඔවුන් සංවර්ධනයේ ඉලක්කයක්. අනිත් පැත්තෙන් සංවර්ධනයේ ප්‍රතිලාභ සහ සංවර්ධනයේ සාක්ෂාත් කර ගැනීමට නම් එතන සංවර්ධනයේ අභිප්‍රායන් ජය ගැනීමට නම් අනිවාර්යයෙන්ම දරුවනේ අපිට මේ ප්‍රජාව කියන එක සවි බල ගැනීම සහ ඔවුන්ගේ සමාජ නවීකරණය කියන කාරණා ඉතාමත් වැදගත්. ඒ නිසා අපිට මෙතනදී එක ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ග්‍රාමීය සංවර්ධනය කියන එක හඳුන්වලා ඒ වගේම ග්‍රාමීය සංවර්ධනය කියන එක හඳුන්වලා ඒ ග්‍රාමීය සංවර්ධනයේ අවශ්‍යතාවය මොකක්ද කියන එක පැහැදිලි කරලා ග්‍රාමීය සංවර්ධනයේදී භාවිතා කළ හැකි sannivedana ක්‍රමෝපාය. සමහරවිට ඒක ප්‍රජා මාධ්‍යත් එක්ක බද්ධ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සාම්ප්‍රදායික මාධ්‍ය, නූතන මාධ්‍ය වැනි මාධ්‍ය ව්‍යවහාරයක් ගැන අහන්නත් පුළුවන්. හැබැයි පොදුවේ අපි මම හිතන ආසනු ලබන මාධ්‍ය විහාරය මොකක්ද කියන එක highlight කරන්නේ නැහැ. හැබැයි පොදුවේ ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතාවයන් සඳහා භාවිතා කළ හැකි මේ මාධ්‍ය විවහාරයන් ගැන පොදුවේ අදහසක් දෙනවා. එතනදී වැඩි විශේෂයෙන්ම ප්‍රජා මාධ්‍ය විදියට ප්‍රජා ගුවන්විදුලිය, ඊළඟට සාම්ප්‍රදායික මාධ්‍ය, නව මාධ්‍ය කියන අංශයන් කෙරෙහි ජන මාධ්‍ය, දෙපියවර සංකල්පය, පුද්ගලාන්තර sannivedanaya මේ වගේ කාරණා පිළිබඳවත් කණ්ඩායම් sannivedanaya මෙවැනි කාරණා පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. හරිද? එතකොට මේක මාතෘකාවක් විදිහට ගත්තොත් ග්‍රාමීය සංවර්ධනය සහ ඊට උචිත sannivedana ක්‍රමෝපායන් කියන මාතෘකාව. එතකොට ඒ නිසා ඔබ මෙතනදී ගම නැත්නම් ග්‍රාමීය නැත්නම් ප්‍රජාව කියන්නේ කවුද කියන එක අර්ථකථනය කිරීමට සමත් වේ යුතුයි. ඊළඟට ග්‍රාමීය ජනතාව නැත්නම් ග්‍රාමීය වැසියා, ගැමියා, ග්‍රාමීය ජානපදිකයා මෙන්න මෙයාගේ තියෙන විශේෂත්වය මොකක්ද කියන කාරණය ගැන හොඳ දැනුමක් අවබෝධයක් තිබිය යුතුයි. හරිද? ගැමියා, ග්‍රාමීය පුද්ගලයා මෙන්න මේ කියන පුද්ගලයා ගැන අපි ඇයි ග්‍රාමීය සංවර්ධනයක් ගැන කතා කරන්නේ? ඒතොර එයා විශේෂයි. එයාගේ ගතානුගතිකත්වය, එයාගේ තියෙන සාම්ප්‍රදායික අදහස්, එයාගේ පුද්ගලාන්තර sannivedana සහභාගීත්වය අවම තත්ත්වයක තිබීම, තාක්ෂණය අතින් තියෙන අඩුඩුකම් නේද? ඊළඟට උන්ගේ යටිතල පහසුකම් සහ සහභාගීත්වයේ තියෙන දුර්වලතා, අධ්‍යාපන මට්ටම් මෙවැනි කාරණා තුළ සාමාන්‍ය පොදුවේ සංවර්ධනය කියන ක්‍රියාදාමයේ තුළ මේ ග්‍රාමීය ප්‍රජාව කියන එක සුවිශේෂී. ඒතකොට ග්‍රාමීය ප්‍රජාවගේ මේකේ සුවිශේෂතා පැහැදිලි කරලා ඊළඟට ඇයි අපි ග්‍රාමීය සංවර්ධනය ගැන කතා කරන්නේ? ওই සුවිශේෂතා නිසා තමයි කතා කරන්නේ. ඊළඟ අධ්‍යයනයේදී ඔබ පැහැදිලි කළ යුතුයි ග්‍රාමීය සංවර්ධනයේදී අවධානය යොමු කළ යුතු කරුණු. සාමාන්‍ය පොදුවේ ගත්තොත් දරුවනේ ග්‍රාමීය සංවර්ධනයේදී කඩිනම්ම ඉටු කරගත යුතු සංවර්ධන අවශ්‍යතාවයන් 4ක් අපි කතා කරමු. එකක් තමයි ආර්ථික භෞතික සංවර්ධනය. භෞතික සංවර්ධනයට අධ්‍යාපනය, මහාමාර්ග, sannivedana, යටිතල පහසුකම්, වාණි මාර්ග, වනාන්තර, පරිසර සංරක්ෂණය ආදී වනසතුන් වගේ කාරණා ගණනාවක් තියෙනවා. ඒතකොට භෞතික අවශ්‍යතාවය, භෞතික සංවර්ධනය, ඊළඟට දෙක ආර්ථික සංවර්ධනය, උන්ගේ ගෘහ කර්මාන්ත, යටිතල පහසුකම් නේද? සේවා විමුක්තිය මේ වගේ කාරණා අපි කොහොමද සාකච්ඡා කරන්නේ කියන කාරණා. ඊළඟට ඔහුගේ සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, ප්‍රජා සෞඛ්‍ය මේ ආදී විදිහට සෞඛ්‍ය අංශවලදී අපි අවධානය යොමු කළ යුතු කරුණු. ඊළඟට සමාජීය සංවර්ධනයේදී
අපි අවධානය යොමු කළ යුතු කාරණා. එතකොට මෙන්න මේ කියන කඩිනම්ව ඉටු කරගත යුතු ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතාවයන් කවරක්ද කියන එක ඊළඟ අධ්‍යයනයේදී අපි පැහැදිලිව අවබෝධ කරගත යුතුයි, හඳුනාගත යුතුයි. ඊළඟට ග්‍රාමීය සංවර්ධනය සඳහා භාවිතා කර හැකි sannivedana ක්‍රම පහ. මේ කාරණා තුන පෙර ගැසෙන්නේ ওই විදිහට. කඩිනම්ව ඉටු කරගත යුතු සංවර්ධන sannivedana අවශ්‍යතාවයන් මොනවාද කියන එක. එතනදී හොඳට මතක තියාගන්න මේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න නම් අපිට පුද්ගලාන්තර sannivedanaya, සාම්ප්‍රදායික මාධ්‍ය, කණ්ඩායම් sannivedanaya, දෙපියවර සංකල්පය sorry ජනමත නායකත්වය, ජනමාධ්‍ය භාවිතය, නවමාධ්‍ය. ඔය කියන ප්‍රජා මාධ්‍ය මේ සෑම මාධ්‍ය විවහාරයක්ම අපිට භාවිතා කරන්න. ඕගොල්ලෝ මෙතනදී වැඩිපුරම බලා ගන්න සාම්ප්‍රදායික මාධ්‍ය කොහොමද රටක සංවර්ධනයේදී ග්‍රාමීය සංවර්ධන සඳහා භාවිත කරන්නේ. නව මාධ්‍ය භාවිතයන් ඩිජිටල්කරණය, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ඊළඟට දත්ත පද්ධති ඇතුළු සමාජ මාධ්‍යයත් එක්ක අන්තර්ජාලයත් එක්ක බිහිවෙච්ච sannivedana රටා සහ ඩිජිටල් තාක්ෂණය තුල භාවිතා කරන sannivedana ව්‍යවහාරයන් කොහොමද අපි ග්‍රාමීය සංවර්ධනය සඳහා භාවිත කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඩයලොග් AI කොහොමද අපි ග්‍රාමීය ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවයන් සඳහා භාවිත කරන්නේ. පෝෂණ උණතාවයන් සඳහා භාවිතා කරන්නේ කොහොමද වගේ ඩිජිටල්කරණය ආශ්‍රිත sannivedana ව්‍යවහාරයන් සහ තාක්ෂණික විවහාරයන් නව මාධ්‍යයට අයිති වෙනවා. ඒතකොට ඒ ගැන සාකච්ඡා කරන්න වෙනවා. සමහරවිට එක්සෑම් එකේදී ඔය නව මාධ්‍ය කියන එක වෙනමම ප්‍රශ්නයක් විදියට කෙටිසරණක් හෝ ප්‍රධාන ප්‍රශ්නයක් විදියට එන්න පුළුවන්. මේකයි ඒකත් කෙටිසරණකට ඇතුළත් කරලා තියෙන්නේ. හරිද? right. එතකොට ඔන්න දැන් මම කාරණා තුනක් highlight කරා ඔයගොල්ලොත් එක්ක. මොනවද? එක සංවර්ධනය යන කුමක්ද කියන එක නිර්වචන. දෙක සංවර්ධනය පිළිබඳ බටහිර වියතුන්ගේ අදහස්. ඔස්සේ සංවර්ධන sannivedana අරමුණු කාර්යභාරයන් ඉටු කර ගැනීම සඳහා ජනමාධ්‍ය භාවිතා කළ හැකි කෙසේද කියන කාරණය. තුන්වෙනි කාරණේ විදිහට ග්‍රාමීය සංවර්ධනයේ සහ ඊට ඒ මූලික අවශ්‍යතාවයන් සඳහා ඒ අවශ්‍යතාව සහ ඒ සඳහා භාවිතා කළ හැකි sannivedana කුම්පායන් කියන කාරණා. ඊළඟ සමායන ඊළඟ කරුණ විදිහට අපිට වැදගත් වෙන කාරණේ තමයි දරුවනේ තිරසර සංවර්ධනය කියන එක. මේකත් ඕගොල්ලන්ට highlight විය යුතු කාරණා. ඒකට හේතුවක් තියෙනවා දරුවනේ වර්තමානයේ මේ මොහොත වෙනකොට අපි දන්න දෙයක් තමයි සංවර්ධනය කියන කාරණය තුලදී අවධානය යොමු කළ යුතුම ශේෂ්ත්‍රයක් විදිහට තමයි තිරසර සංවර්ධනය නැත්නම් තිරසාර සංවර්ධනය කියන එක හඳුනාගෙන තියෙන්නේ. ඒ කියන්නේ අද සංවර්ධනය කියන කාරණය සම්බන්ධව ව්‍යාපෘතියක් හෝ වේවා වැඩසටහනක් හෝ වේවා ප්‍රතිපත්ති නියාමනයක් හෝ වේවා ආයතනික රටාවක් හෝ වේවා භෞතික ව්‍යාපෘතියක් හෝ වේවා මේ ගනු ලබන ඕනෑම තීන්දුව තීරණයකදී දරුවනේ ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා දරුවනේ තිරසන සංවර්ධනය. කියන්නේ මේ මානයන් තුල ඉඳගෙන තමයි කටයුතු කරන්නේ. හරිද? එතෙන්දී අපි පරිසර තිරසාරත්වය, සංස්කෘතික තිරසාරත්වය, ආර්ථික තිරසාරත්වය, සමාජීය තිරසාරත්වය කියලා මූලික කාරණා හතරක් ගැන අපි කතා කරනවා. ඒතකොට මේ වර්තමානයේ කොට ඉස්සර තුනක් ගැන කතා කරේ. නමුත් දැන් සංස්කෘතියත් එක්ක එකතු වෙලා මේක කාරණා හතරක් විදිහට අපි සාකච්ඡා කරනවා. ඒතකොට මේ කාරණා තුලදී පැහැදිලිව මතක තියාගන්න මේ කාරණා තුලදී අපි මූලික වශයෙන් තිරසාරත්වය ගැන සාකච්ඡා කරනවා වගේම ලෝකේ තිරසාරත්වයේ පිළිබඳ විවිධ සමුළුවල විවිධ අන්තර්ජාතික සංවිධාන ආයතන මේ තිරසාරත්වය ගැන කතා කරනවා. ඒ නිසා තමයි අපි සහස්‍රකයේ තිරසාර සංවර්ධන අරමුණු ගැන සාකච්ඡා කරන්නේ. කඩිනම්ව ඉටු කරගත යුතු තිරසාර සංවර්ධන අරමුණු 17ක් ගැන කතා කරන්නේ. ඒ නිසා එක්සෑම් එකේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ නව නිර්දේශය යටතේ තිරසාර සංවර්ධනය ගැන අනිවාර්යෙන් ප්‍රශ්නයක් අසාවි කියන කාරණා. එතනදී ඔබ තිරසාර සංවර්ධනය කියන එක ගැන දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. එතකොට මම මෙතනදී
ප්‍රශ්නය ඇසෙන්නේ මෙසේයයි කියන කාරණය හොවා දැක්වුවොත් එතනදී ඔබ දැනගත යුතු ඒරියා ටික කියන්න. එතකොට ඔයගොල්ලන් ඒ ඒරියා ටික හොඳට බලාගෙන ගියපුවම ඔවුන් කුමන ආකාරයේ ප්‍රශ්නයකට ඇසුවත් ඔබට උත්තර ලියන්න පුළුවන්. මම ඔයගොල්ලන් දීලා තියෙන මේ මොනවාද අනුමාන ප්‍රශ්න සටහනේ සඳහන් කරලා තියෙන්නේ වර්තමාන සංවර්ධන ක්‍රියාදාමය තිරසාරත්වයේ මත පදනම්ව ගොඩනැගී ඇත. සාකච්ඡා කරනවා. ඒ කියන්නේ නූතන සංවර්ධනයේ තිරසාරත්වයෙන් තොර සංවර්ධනයක් නැත. ඒක තමයි ඇත්ත ඇත්තට. එතනදී ඔබ දැනගත යුතුයි මෙන්න මේ කියන කාරණා. මේ කියන කාරණා පෙළ ගැස්විය යුත්තේ තිරසාරත්වය ගැන අහන ඕනම ප්‍රශ්නයක මෙන්න මේ විදිහට. එක තමයි ඔයගොල්ලෝ පැහැදිලි කරන්න දරුවනේ තිරසරත්වය නැත්නම් තිරසාර සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද? හරිද? ඔයගොල්ලෝ පැහැදිලි කළ යුතුයි තිරසර සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද කියන කාරණේ. දෙක තිරසාර සංවර්ධනය නැත්නම් තිරසර සංවර්ධනය කියන සංකල්පේ ආරම්භය විකාශනය ගොඩනැගිච්ච ආකාරය. ඒ සම්බන්ධව පැවති සාකච්ඡා සමුළු වැනි කාරණා. ඊළඟ තිරසාර සංවර්ධනයේ මූලික ආකෘතිය සටහන්. ඊළඟට සංකල්ප 4. ඊළඟට තිරසර සංවර්ධනයේ සහස්‍රකයේ තිරසර සංවර්ධන අරමුණු. ඊළඟට ලෝකයේ තුල මේක කටුණු පායින්න ලෝකයේ තිරසාරත් තිරසර සංවර්ධනය ගැන සාකච්ඡා කෙරුණේ නැත්නම් මේ සංකල්ප ගොඩනැගුණේ කොහොමද කියන කාරණය සහ මේ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සම්බන්ධව ලාංකික භාවිතය. මෙන්න මේ ටික දැනගන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සහස්‍රකයේ සහස්‍රයේ 2030 වෙද්දී අපි බල තමා වෙන්න 2030 වෙද්දී අපි කඩිනම්ම ඉටු කරගත යුතු තිරසර සංවර්ධන අරමුණු 17ක් ගැන කතා කරනවා. එකක් විදිහට අපි ගත්තොත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ජෙන්ඩර් කියන concept එක. එතකොට දැන් ලංකාව තුල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳව සංවර්ධන ව්‍යාපෘති කියන එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ. නේද? දැන් අපි ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා පාර්ලිමේන්තු නියෝජනය සහ දේශපාලන දැන් අපේ රටවල දේශපාලන සහභාගීත්වය ඉතාමත් අවම මට්ටමක තියෙන්නේ කාන්තා නියෝජනය. ඒ නිසා ඒක අපි ව්‍යවස්ථාපිතවම ගොඩනගාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් 125%ක්වත් කාන්තා නියෝජනයක් තිබිය යුතුයි කියලා. නේ? ඒ කාරණේ. ඊළඟට අපි මෑත කාලීනව දකිනවා බොහෝ විට ස්ත්‍රීත්වයට දෙන ෆැසිලිටිස් වගේ දේවල්. නේද? පොදු ගමනාගමනවල ආසන වෙන් කිරීම. මේ ඊළඟට පෝෂණ ඌනතාවයන් උදෙසා තියෙන යම් සහනාධාර වැඩසටහන් මේ වගේ දේවලුත් අපිට උදාහරණ විදියට පැහැදිලි කරන්න පුළුවන් ඔය ස්ත්‍රී සමානාත්මතාවය ගැන කතා කරනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම සෑමට ශක්තිය කියන එක බල ශක්තිය කියන එක එතනදී අර මේ ස්වභාවික බල ශක්ති ප්‍රභවයන් ගැන සාකච්ඡා කරනවා. එතකොට ඔය සුළං බල ව්‍යාපෘතිය, ශූන්‍ය බල ශක්ති ව්‍යාපෘති, සෑමට අධ්‍යාපනය කියන එක ඒ තුල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොහොමද වෙලා තියෙන්නේ? පිරිසුදු ජලය. ওই විදිහට සාහස්‍රකයේ තිරසාරත්වය ගැන කතා කරන ප්‍රධාන කාරණා 17ක් තියෙනවා. මේ 17 සම්බන්ධව ලාංකික භාවිතයන් මොනවාද කියන කාරණයත් ඔයගොල්ලෝ දැන හඳුනාගත යුතුයි. හරිද? ඔන්න ඕක හොඳට මතක තියාගන්න. තිරසර සංවර්ධනය ගැන ඔබගෙන් අසනු ලබන ප්‍රශ්න. ඊළඟට ඔයගොල්ලන්ගෙන් තව ප්‍රශ්න දැන් එතකොට අපි කතා කරා සංවර්ධනයේ අනුකුමක්ද සංවර්ධන සංවේදනය පිළිබඳ බටහිර මතවාද ග්‍රාමීය සංවර්ධනය තිරසර සංවර්ධනය ඊළඟට ඕගොල්ලන්ට ඉතා වැදගත් දෙයක් තමයි දරුවනේ සංවර්ධනය සම්බන්ධව අන්තර්ජාතික සංවිධාන. ඒක අමතක කරන්නම බෑ. ඒක අමතක කරන්න බැරි. ඔන්න දැන් අද අර ඩොලර් බිලියන් 3000ක දීමනාව යටතේ තව පස්වෙනි අධීරයේ ණය වාරිකය සම්බන්ධව මේ මූලික වටේ සාකච්ඡාව අවසන් වෙලා තියෙනවා. ඒ තුල එකගත් පැමිණි එකගත්වේ මත එක මහා මණ්ඩලයට දැම්මට පස්සේ සතියකින් දෙකකින් අපිට ආධාර වෙනවා. නේ? ඊළඟ මම දැක කාඩිනල් තුමත් කියලා තියෙනවා IMF එකේ කියන පදෙන් නරන්න එපයි. හරි මේ කියන. නේද? කොහොම නමුත් මේ වර්තමානයේදී IMF සරණම් ගච්ඡා. හරිද? ඊළඟට World Bank සරණම් ගච්ඡා.
නේ එහෙම නැත්නම් ඉන්දියාව හරි පාකිස්තානය හරි රෂ්‍යා හරි එහෙම නැත්නම් ඇමරිකා හරි සරණං ගච්ඡාමි නැත්නම් යුරෝපා සංගමයේ සරණං ගච්ඡාමි තමයි අපිට අද වෙලා තියෙන්නේ. එතකොට ලෝකයේ නූතන සංවර්ධන ක්‍රියාදාමයේ තුල සහ මේ බල තුලන ක්‍රියාදාමයන් තුල සහ ලිබරල්වාදී ආර්ථික කාරණා තුල ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදකලා පැවැත්මක් නැහැ. හුදකලා ගමනක් නැහැ. සංවර්ධනයටත් එන්නේ. ආදායම් වලදී වෙලා තියෙන බෙදී යාමේ විෂමතාවය, සම්පත් වල තියෙන බෙදී යාමේ විෂමතාවය, තාක්ෂණය තුල බෙදී ඇති විෂමතාවය මෙවැනි කාරණා තුල දරුවනේ කිසිදු රාජ්‍යයකට මේ සංවර්ධනය කියන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී හුදකලා ගමනක් නැහැ. අනිවාර්යයෙන්ම අනිකාගේ සහාය, අනිකාගේ උපකාරය, අනිකා සමග බැඳීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා ඉතිහාසයන් කවර කලකටත් වඩා මේ ශාස්ත්‍රකයේ වෙනුවෙකට 21 වෙනි සියවස වෙනකොට සංවර්ධනයේ නැමැති ක්‍රියාදාමය තුළ ඉතා වැදගත් කාරණාවක් තමයි අන්තර්ජාතික සංවිධාන කියන එක. ඉතින් ඒ නිසාම ඔයගොල්ලන්ගේ එක්සෑම් එකේදී මේ අන්තර්ජාතික සංවිධානවල ක්‍රියාකාරීත්වය ගැන අහනවා. හරිද? එතනදී ජාත්‍යන්තර සංවිධාන හඳුන්වා දීම වගේම තෝරාගත්ත ජාත්‍යන්තර සංවිධාන ගැන පැහැදිලි කිරීම කියන්නේ උන්ගේ ක්‍රියාදාමයන් වගේම අනිත් පැත්තෙන් මේ පිළිබඳව තියෙන චෝදනා වගේ කාරණාත් කතා කරන්න සිදු වෙනවා. කාරණා 3-4ම ඔයගොල්ලෝ බලා ගන්න වෙනවා. හරිද? විශේෂයෙන්ම වර්ල්ඩ් බැංක් එක වර්ල්ඩ් බැංක් එකට වඩා IMF එක ගැන ටිකක් හයිලයිට් කරගන්න. ඒ එකම රාජ්‍ය නොවන සංවිධාන ගැන තෝ ජාත්‍යන්තර සමා ආයතනයේ වගේම අනිත් පැත්තේ සරෝදේ වැනි දේශීය ආයතනික ක්‍රියාකාරීත්වයක් ගැන එමිරේට්ස් ඉන්ටර්නැෂනල් ගැන මේ වගේ සංවිධාන ගැන ටිකක් අවධානය යොමු කරන රාජ්‍ය නොවන සංවිධාන. එතකොට විශේෂයෙන්ම IMF එක, World Bank එක, එක්සත් ජාතීන්ගේ සංවිධාන මේ ආයතන තුන ගැන කතා කරන්නේ ඒවා සංවර්ධනයේදී ජාත්‍යන්තරව සහ දේශීය වශයෙන් දක්වන දායකත්වය සහ ඒවාට එල්ල වෙන චෝදනා. හරිද? ඒවා හොඳ වගේම එල්ල වෙන චෝදනා තියෙනවා නේද? දැන් පැහැදිලි ලංකාව ගැන කතා කරනකොට ඒතකොට අන්න ඔය කියන කාරණා ගැන ප්‍රායෝගිකව ඔබ දැනුවත් විය යුතුයි උදාහරණ සහිතව. හරිද? එතකොට ඕගොල්ලෝ මෙතනදී අන්තර්ජාතික සංවිධානයක් කියන්නේ මොකක්ද කියන එක අර්ථකථනය කිරීමට සමත් වෙන්න වෙනවා. ඒ වගේම තමයි අන්තර්ජාතික සංවිධාන කියන එක වර්ගීකරණය කරන්න සමත් විය යුතු වෙනවා. ඊළඟට සංවර්ධන ක්‍රියාදාමයේදී අන්තර්ජාතික සංවිධානවල දායකත්වය සහ අවශ්‍යතාවය පැහැදිලි කරන්න පුළුවන් වෙන්න වෙනවා. ඊළඟට අනිත් කටුණුත් ආයෙ එන්නේ ලින්ක් එකෙම. අනිත් පැත්තෙන් ඕගොල්ලෝ සංවර්ධනය ගැන කතා කරද්දී අන්තර්ජාතික සංවිධාන ගැන කතා කරන්නේ අර තෝරාගත්ත අන්තර්ජාතික සංවිධාන. දැන් අපි හිතමු IMF එක ගන්න. IMF එක ගැන මේගොල්ලෝ අපෙන් අහන්නේ. IMF එක කියන්නේ මොකක්ද? ඒක කොහේ මූලස්ථානයේ තියෙන්නේ? ඒක ඇයි ආරම්භ වෙන්නේ? ඒකේ මූලික අරමුණු සහ කාර්යභාරය මොකක්ද? ඒක ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? සහ ඒ සම්බන්ධව තියෙන හොඳ හෝ නරක නේ හොඳ තියෙනවා වැඩි වශයෙන් ඒ සම්බන්ධව චෝදනාත් මොනවද කියන එක මතක තියාගන්න. අන්න ඒ දේවල් ටික බලා ගන්න වෙනවා. අර න්‍යායාත්මක කාරණාත් එක්ක. ඒ නිසා එක්සෑම් එකේදී මතක තියාගන්න ජාත්‍යන්තර සංවිධාන එනවා IMF එක, World Bank එක. අනිත් පැත්තෙන් මේ මොකද්ද IMF එකයි World Bank එකයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. ওই තුන හොඳට බලා ගන්න. ඊළඟට රාජ්‍ය නොවන සංවිධාන ගැන හයි එක දේශීය වශයෙන් සරෝදය ගැන බලා ගන්න. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර සමා සංවිධානය ගැන බලා ගන්න. හරිද? ඒව කොහෙද මූලස්ථාන කොහෙද? ඇයි ඒව ආරම්භ වුනේ? ඒව මොනවද වැඩසටහන? හරි? ඕක කිරිසන අපිට දිලා දෙන්න පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් ඕගොල්ලන්ගේ ඊළඟ කොටසේදී හරිද? 6 වෙනි ප්‍රශ්න වගේ අපි ගෙස් කරනවා. ඉතින් 6 වෙනි ප්‍රශ්නේ කියන්නේ ඔය තුන තියෙන්න පුළුවන් කියලා. ඒක 6ට එනවා කියන කතන්දරේ නෙවෙයි ආ. බැලුවා ඒක 6 වෙනි හරිද එහෙම මම ගස්. ඉඳා චුට්ටක්.
මේ එහෙම නෙමෙයි. මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. මොකද දරුවනේ මේක ගෙස් කරලා කියනවා කියලා කියන්නේ මේ විෂය නිර්දේශ ඕනම විද්‍යාත්මක විෂය නිර්දේශයක් සාධනකොට ඒකට තියෙනවා කරිකියුලම්. ඒ කරිකියුලම් එක හරහා පැහැදිලි කරන්නේ දැන් ඔයගොල්ලෝ දෙවෙනි වසර සමත් කියලා කියන්නේ මෙන්න මේ කියන න්‍යායාත්මක ප්‍රායෝගික දැනුමක් සහිත විද්‍යාර්ථයෙක් කියන එක ඒ විෂය නිර්දේශයේ සකසනකොට ඒ කරිකියුලම් එක ඇතුළේ තියෙනවා. මෙන්න මේ කියන නිපුණත්වය ඔබ ලබා තිබිය යුතුයි. නිපුණත්වය ගැන කතා කරන ඔය පේපර් එකේ මොන ඔය කියන කාරණා ගැන අනිවාර්යෙන් දැනගත යුතුයි. ඒක අපි කියන්නේ හැමදාම මේ ප්‍රශ්න කලින් අපි කියන්න පුළුවන් ඉන්නේ මේව අහනවා කියලා. ඔය ප්‍රශ්න අද ඊයේ කියපුවා නෙවෙයි දරුවනේ මේ විෂය දේශන ආරම්භ කරේ කවද්ද? එතනදිම අපි පැහැදිලි කරා. ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්ය කොටසින් මෙන්න මේ ටික අහනවා. ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒක හැමදාම පේපර් ටික ගත්තම ඔය කියන කාරණා ටික තියෙනවා. හරිද? ඒවා මේ විද්‍යාවක්වත් මැජික්වත් කියන කාරණා නෙවෙයි. ඒක විෂයානුබද්ධ දැනුමක් තියෙන අවබෝධයක් තියෙන ඕනම ගුරුවරයෙකුට ආචාර්යවරයෙකුට පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි විෂය පිළිබඳව සහ ඒ පිළිබඳව අත්දැකීම් තියෙන කෙනෙකුට මේක පැහැදිලි කිරීම ලේසියි. හරි. ඊළඟ කාරණය අපිට අන්තර්ජාතික සංවිධාන වගේම අනිත් පැත්තෙන් අහනවා දරුවෝ ප්‍රොජෙක්ට්ස් ගැන. ඒ කියන්නේ ව්‍යාපෘති ගැන. ඒකත් එක්සෑම් එකේදී අනිවාර්ය දෙයක්. ඔතනදී මම ප්‍රශ්න දෙකක් ඔයගොල්ලොත් එක්ක මේ අර්ථකථනය කරන ඔයගොල්ලන්ගේ අනුමාන ප්‍රශ්න පත්‍රය තුල